දැන් මොකද මේ හදිසිය වෙදන හොයන්නේ ඈ මොකක්ද ආබාජේ 60 ගරානියට කියන්නකෝ 60 ගරානියට 60 ගරානිය මට මෙහාට වරෙන් ටික මට මේ පෙන්නන්න බැරි තැනක ගෙඩියක් ඇවිල්ලා නම් පෙන්නන්න බැරි තැනක මොකද විතර ගෙඩියක්ද නැතුව ඉතින් ඇපල් ගෙඩිය නෝද මිනිහා ශරීරේ අම්මේ හරි ඉතින් ඔරොප්පු අවසර දැන් කොහෙද ඔය කියන චොර ගෙඩිය ඇවිත් තියෙන්නේ කියලා මට කියන්නකෝ දැන් සැරයක් බොට මං කිව්වා තේරුන්නේ නැද්ද පෙන්නන්න බැරි තැනක තියෙන්නේ මේක ඒක තමයි මේ ඇනලැල්ලක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ මේ හිවලාසනේ ළඟලා ඉන්නේ ඔබතුමා හරි මොකද්ද මේ කිව්වේ අන්තිමට කිව්ව කතාව හිවලාසනේ නෑ පොඩි වැරදීමක් උනේ මේ සිංහාසනේ මගේ මුකුත් ආගන්න එපා තේරුණාද මේ පොඩ්ඩයි ඉතහන් ඇත්තක් කල කරගෙන දැනගනින් ගිනිගම් ප්‍රාන්තේ යටත් පුරවැසියන්ට 1000ක් ප්‍රශ්න වලට උත්තර හොයන්න වරු ගණන් මගේ ආසනේ වාඩි වෙලා කල්පනා කර ඉඳලම තමයි මට මේ විතර ගෙඩිය මෝදු වෙලා තියෙන්නේ දැනගන්න මොකද බලන්න hina වෙන්නේ මම මේ කල්පනා කළේ බල් ඔබතුමා මේ ප්‍රශ්න ගැන කල්පනා කරලා විතරක් වැසිකිලි පාර්ශවයට අයත් ප්‍රදේශයක එක ගෙඩියක් ආවනම් මේ ප්‍රාන්තේ ඉන්න උන්ට තියෙන ප්‍රශ්නවල හැටියට මුළු සර්වාංග පුරා ගෙඩියෙන්නේ බයි අයියෝ කල්පනා කළේ ඔබතුමා මේ ප්‍රශ්න ගැන කල්පනා කරලා විතරක් වැසිකිලි පාර්ශවයට අයත් ප්‍රදේශයක එක ගෙඩියක් ආවනම් මේ ප්‍රාන්තේ ඉන්න උන්ට තියෙන ප්‍රශ්නවල හැටියට මුළු සර්වාංග පුරා ගෙඩියෙන්නේ බයි අයියෝ බොල තුරුසුනක පුරෝහිතයෝ එහෙමයි මගේ ප්‍රාන්තේ උන්ගේ ගෙඩි ලස්සෙත් හරි මගේ එක ගෙඩියක් හරි බොල එහෙනම් අහන්න දෙයක් නේ ගෙඩිය එන එක ඇවිත් ඇති ආයේ ඇක්සිඩන්ට් එකකට ඉතිරින් පොල්ල බලාගෙන එයාර් බෑග් එක එනවා වගේ සුවර් එකටම කටහගිවේ ඕක කට්ටිය දැක්කොත් ඇස්වාගනි ඒක හිත කාටවත් පෙන්නන්න එපා හරිද ඔව් අයියකෝ උඹේ මේ සමයන් කතා නවත්තහන් එහෙමයි මට මෙන්න මේ ගෙඩි වදෙන් නිදහස් වෙන්න ක්‍රමයක් කියහන් ඉක්මන් කළා ගෙඩි වදෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නේද ඔව් අපිට ඉන්නෝ කල්පනා කරන්නේ ඒකට හරි දැන් ඔය ගෙඩිය මෝරලක තියෙන්නේ කියන්නකෝ ඔව් හොඳ වැඩි දැන් ඕකට කරන්න තියෙන්නේ එකම එක දෙයයි නරේන්ද්‍ර යන්නේ හොඳේ මොකද එකමද ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න ඕනේ හොඳේ ඒමකෝ ඉස්පිරිතාල වල ඉන්න රේර මෙවුන්ට පෙන්නන්න පුළුවන්ද බං මේ විලිලැජ්ජ නැතුව මේ කතන්දරේ ඔව් ඉතින් ඔය පස්චාත් භාගේ ගෙඩියෙන්නේ පාරේ කැත කලාම කියලා ගැමි කියමනක් තියෙනවනේ අම්මා මේ අපික්කිත ගෙඩිය ඇවිත් නොතිබුණා නම් බොට ගහනවා පයින් දැනගන් තුන් කුළුඳුල් කරනමක් ගහලා දොට්ට විදියෙන් හරි ඔරොප්පු අවසර නරේන්ද්‍ර යන්නේ ඔරොප්පු අවසර එහෙනම් හරි මේ දැන් ඕක පෙන්නන්නේ ඉස්පිරිතාලේ යන්න බැරි නම් තව එක වැඩයි තියෙන්නේ ඕ ඒ මොකද්ද මෙහෙමයි අද බිසව ගෙන්නන්නේ ගෙන්නලා හක්කලා සභාව මැද්දේ සේරටම ඇහෙන්න බිසවට කියන්නේ ඔයා තමයි මට හම්බ වෙච්ච ගෑනුන්ගෙන් කැත ගැටකට නැති මල හොන්තුව කියලා එතකොට අද බිසව ඔබතුමාව අනිත් පැත්ත හරවලා දීරාදී පයින් පාරක් ගෙඩිය කුඩු සංසාර වෙලා තුරුවනින්න ඔව් හැබැයි අමාරුවෙන් හරි කරගත්තොත් එක්කසනික සහනය ලැබෙනවා අනිත් පැත්තට ඕ මට අත්දැකීමෙන් මං කියන්නේ ඔයස් අමාරුවෙන් හරි කරගත්තොත් එක්කසනික සහනය ලැබෙනවා අනිත් පැත්තට ඕ මට අත්දැකීමෙන් මං කියන්නේ ඔයස්
මම කංගට රත් වෙන්න මගෙන් පයින් පාරක් නොකා ගාපන් මැසේජ් එකක් සාන්ත කරතේලිස් ගිලන් රට සේවයට එන්න කියලා මට මේ ඉස්පිරිතාලේ යන්න. එහෙමයි යහපතියෝ. මේ වරේ මතක තියාගන්න මගේ මේ සීක්‍රට් ගෙඩිය ගැන දන්නේ උඹයි මායි විතරයි. හරි. කෙල්ල බින්දක් හලලා තිබ්බොත් බලන්න. අයියෝ. හැබැයි නරේන්ද්‍රයන් මෙහෙමයි. මගේ මේ සුවජ කීකරු කත ඉතින් ඔබතුමා දන්නවනේ. මේක පොඩ්ඩක් බ්‍රේක් නෑ. එක්කනයෝ බය වෙන්න එපා. හරියනම් ඉතින් මොකට කියනවද? දැන් මේ කොයි ඉස්පිරිතාලේටද අපි යන්නේ? අද දොස්තරලා එමේ ස්ට්‍රයික් කරන දවසක් නෙවෙයි නේද? දැනට නම් එහෙම ආරංචියක් මොකුත් නෑ. හැබැයි ඔබතුමා ඇඩ්මිට් වෙන්න එන බව දැනගත්තොත් වෙටනරි ක්ලිනික් කාර්යෝ ස්ට්‍රයික් කරයිද දන්නේ අන්නේ නයි මම කල්පනා කළේ. වෙටනරි ක්ලිනික්? බයිතවද මම තිරසනෙක් කියලා වෙටනරි ක්ලිනික් යන්නද? නෑ මං ගමට කිව්වේ. මේ අපි මෙහෙම කරමු. මොකද්ද? ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහලා ඇඩ්මිට් වෙමු. ඉතින් බං මේ අපේ ඉස්පිරිතාල තියෙන්නේ නොමිලේ වේත් ගන්න පුළුවන්. අයියෝ සික්විතර ලැජ්ජ නැද්ද? මොකද ලැජ්ජ? ප්‍රාන්ත පාලකයා ඉස්පිරිතාලේ බෝලිමේ ලගින්න. අයියෝ මේ මං කියන්නේද අපි යමු අර දෙලොවක් අතර හොස්පිටල් එකට. ඒක මරු. දෙලොවක් අතර හොස්පිටල්? ඒක හොඳයිද බං? මොනවද කියන්නේ? ඇඩ්මිට් වුණොත් 99.99ක් ෂුවර් එකටම කොට යනවා. එහෙමනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ නේද බං? ඌ දන්නේ නෑනේ ගොඩ යනවා කියලා කිව්වේ. සංසාරෙන් එගොඩ වෙන්න යනවා කියන එක කියන්නේ. අනේ අයියකෝ. අඩි රෝල්. ඌ දන්නේ නෑනේ ගොඩ යනවා කියලා කිව්වේ. සංසාරෙන් එගොඩ වෙන්න යනවා කියන එක කියන්නේ. අනේ අයියකෝ. පුරෝහිත. එහෙමයි නරේන්ද්‍රයන්ියෝ. කවුරු හරි උඹෙන් ඇහුවොත් බැරි වෙලාවක්වත් මම කෝ කියලා. මං ටක් ගාලා කියන්නම් ඔබතුමාගේ පස්සත් භාගේ පට්ට ගෙඩියක් ඇවිල්ලා කියලා. ඔගේ ඔය ඕන් නැති වක්කඩ කටින් බලලලල ගන්න නැතුව. කියපන් සුරන් නරේන්ද්‍රයා ඉක්සසනික. මොකද්ද? ඉක්සසනික රෝහල් අධීක්ෂණ චාරිකාවක නියලිලා ඉන්න නිසා එහෙමයි. දවස් 4කට 5කට නරේන්ද්‍ර යාන්ත්‍රික වැඩ කටයුතු වලින් බැහැර වෙලා ඉන්නේ කියලා තේරුණේ? හරි. මං කියනවා සුවරකට මං කියනවා. අන්න සාන්ත කරකේ ඉස්කිරන්න තේරිලා නරේන්ද්‍රයන් ගියා. ඒ ගම කනවා. අන්නර සයිලන් එක නවත්තන්න ගියා. දැන් ඕන කොන්න කලමනා ඔක්කොම ගත්තද? කොට්ටයක්, තවල් එකක්, සරොන් දෙක තුනක්, උණු වතුර බෝතලයක් අරග මේක දාපන්. මේ අගවිසවට නොතේරෙන්න දාහන්. නරේන්ද්‍රයන්නි කිසි දෙයකට බිය නොවනු මම ඉන්නවනේ. හරිද? කොරහන් ඉක්මන් කොල්ලා. නරේන්ද්‍රයන්නි මේ උණු වතුර බෝතලයට සීල් බෝතලයක් කඩලා දාන්නද සෝඩා කලවම් කරලම පයින් නේද? ඕන කලවම් කරන්නේ මොකටද? ඩොක්ටර්ස්ලා මෙහෙනවා. කට්ටිය බලාගෙන ඉන්නේ මෙහෙනවා. ඔය ඇටෙන්ඩර්ලා මෙහෙනවා. එනවා ඉක්මනට පේන්නේ නැද්ද? මේ අපේ ප්‍රාන්තේ සුරන් නරේන්ද්‍රයාගේ බලන්න හිරිකිට පෙත්තේ. හේන ෆයිව් ගෙඩියක් කඩලා වල්ලුරා. කම කන්නේ පාතුරු සුනකෝ. සද්ද වහලා දොස්තර කෙනෙකුට විතරක් එන්න ගියාම වේප් එකේ. හරි. සෝරි. එහෙනම් ඔබතුමා මේ ට්‍රොලිය බුදියගෙන ඉන්නකෝ මං ටක් ගාලා ඩොකෙක් කඩාගෙන ඉන්නම් ඔහොම ඉතින් මම ට්‍රොලිය බුදියන්නේ කොහමද බං? මගේ මේ ගෙඩිය තැලෙනවනේ ට්‍රොලියට. එහෙනම් මේ ට්‍රොලිය මුණින් අතට බුදියන්නකෝ. මුණින් අතට? ඔව් ගෙඩිය උඩ අතට හිටින්න ඉවරයිනේ වැඩේ. හිටියේ අල්ලා ඔය මේ අම්මෝ බගෑ ගහන්න උඹටද ගෙඩිය ඇවිල්ලා තියෙන්නේ? නෑ යොස්සන බලයි. රයිට් හරි. ඔන්න මම සුදු රෙද්දෙන් වැව්වා. දැන් කාටවත් පේන්නේ නෑ.
ඒවද දැන් නිකන් ඈතට පෙනේ යෝන්නම් බබෙක් කම්බුවෙන් ඉන්න කෙනෙක් ට්‍රොලි එක තියලා ඉන්නවා වගේ. ගෙඩිය ඒ තරමටම ලොකු වෙලාද බා නැතුව මාර ලොකුයි පොට්ට ලොකුයි මෙහෙවරි උඹ දොස්තරලට දැනගන්න තියන්න එපා මම සුරන් නරේන්ද්‍රයා කියලා හරිද මේ අපේ ප්‍රාන්තේ සුරන් නරේන්ද්‍රයා කියලා එව්ව කියන්න එපා බං ලැජ්ජයි උඹ නිකන් මගේ යාළුවෙක් වගේ ඇට් කරහන්කෝ ඉවරනේ හරි හරි එන සෝම්පාලයි මේ සෝම්පාලයි මොබි තංගේ දකලන්න නැතුව හරිද වන්න තමට අම්මේ මේ පුරෝහිත තකදීරුවා ගියාමයි තාම දොස්තර කෙනෙක් එක්කන් ආවේ නෑනේ බොල මේ පතකින් මේ කරුමක්කාර ගෙඩිය ආවෙත් මිනිස්සෙකුට පෙන්නන්න පුළුවන් තැනකවත් සෝරි මචං මේ හෝම්පාලයි මේ ඔන්න දොස්තර කෙනෙක් අඩ ගහන් ආව මචං මේ අවලමා මට සෝමපාල කියන කැට මෙහාට කරා හිටුණා hey home what's wrong bud මට අයියෝ මොනවලේ ලේඩීස් කෙනෙක් එක්කන් ආවේ පිරිමි නැද්ද මේකේ පිරිමි දොස්තරලා පිරිමි දොස්තරලා කොහෙන් හොයාගන්නද සුරන්නරි නේ හෝම්පාලයි ඉන්න පිරිමි දොස්තරලා තාන් ගෑනුවා ටොයිලට් බලනවා අනේ වෙනි ඉස්පිරිතාලයකටත් ගෙනියහම ඉක්මන් කොල්ල මොකද මේ ලෙඩට මොකද වෙලා තියෙන්නේ මොකද මේ පෙරෝගට ඉන්නේ කොහොමද දැන් කරන්නේ පොඩක් පහට වෙන්න බයි මේ බස් හොමේ මේ උඹ කටවහන් දොස්තර නෝනා මෙයාට එන ගෙඩියක් ඇවිල්ලා තියෙන මහා සෞත්ත තැනක පච්ච ගෙඩිය බලන්න අපෝ මේකද මේ මහා ලොකු ගෙඩිය මේක නම් බලන්න වෙනවා ගොයියෝ කොයින්ව බලන්න හරි දැන් ඕකට ඔච්චර කෑ ගන්න දෙයක් නෑ හරි මගේ හොඳ පණ ගියා මිරිකපු මිරිකිල්ලට මේ බබෙක් වගේ කෑ ගහන්න නැතුව ඉන්නවා මේ පොඩි ගෙඩිය තෝම කෑ ගන්නවද හොඳ පොඩි ගෙඩිය පොල් ගෙඩියක් ගෙදර ඇති දැන් මේකට දවස් 5ක් විතර ඉන්න වෙයි ඔව් මොකද්ද ළමයි කොහමද නම කියන්න ලියාගන්නේ මෙයාගේ නම සුරන්නරේ නෑ සෝම්පාල හරි සෝම්පාල ඔව් සෝම්පාල එනම් මොකද්ද නම කියන්න කීයද නෑ ඒ සෝම්පාල තමයි හරි අපි ඔයාව වාට්ටුවට ඇතුල් කරනවා හොඳේ පොඩි ටෙස්ටිං ටිකක් කරන්න තියෙනවා තේරුණාද ටෙස්ටිං ලේ මුත්‍ර ටෙස්ට් කරන්න වෙනවා එක්ස්රේ එකක් ගන්න තියෙනවා එතකොට ECG එකක් ගන්න තියෙනවා CT ස්කෑන් එකක් ගන්න තියෙනවා එතකොට ගෙඩිය තියෙන තැනින් පොඩි කොටසක් අපි අරගෙන බයොප්සි එකකට යවන්න තියෙනවා ගොඩක් ඒවා කරන්න තියෙනවා ඕකේ රයිට් මේ වාට්ටුවට ගෙනියන්න පුරෝහිත මෙහාට වඩේ මේ ගමේ ගොඩේ පොඩි ගෙඩි වෙදෙක් අල්ලලා වල්ලුණු අලයක් උණු පල්ලේ ගහලා එළඟි තෙල් අඹරලා ගෙඩිය උඩින් තියන්නේ නැතුව මොකද්ද බොල මේ කරගත්ත නත්පැත්තිය දැන් ඉතින් ඉස්පිරිතාලේ බිල ගෙවන්න විකුණහන්කො පාරයිනේ ප්‍රොජෙක්ට් සිස්ටම් මොකද්ද බොල මේ කරගත්ත නත්පැත්තිය දැන් ඉතින් ඉස්පිරිතාලේ බිල ගෙවන්න විකුණහන්කො පාරයිනේ ප්‍රොජෙක්ට් සිස්ටම් හරි අපෝ ඕකට නැහින්න එපා කුණු ලෝභ කමින් අයියෝ වරකම කියන්නේ දැන් බෝඩ එතකොට මේවට බිල ගෙවන්නේ හරි ඉතින් අපි ඕකට පුනරාවර්තන වියදම් කියලා වවුචරයක් කියලා දාලා භාණ්ඩාගාරයෙන් සල්ලි ගමු ඉවරයිනේ අකට ඉසුකම් කරන්න බෑ මට එහෙනම් අපි කවුරු හරි කොම්පැනි කාර්යයකට කියමු සුරන් නරේන්ද්‍රයාගේ පශ්චාත් භාගයේ විසප්පු ගෙඩියට ස්පොන්සර් කරන්න කියලා ස්පොන්සර් කරන්න මගේ ගෙඩියට එහෙමයි බෝ හදන්නේ මට ඇවිත් තියෙන මේ විලිලැජ්ජ නැති විසප්පුව ප්‍රදර්ශනයේ දාලා මගේ හත් පොලේ ගොමක් ගාලා මේක විකුණගෙන කන්නද අද කාලේ මාකට් කරන්න පුළුවන් නම් විසප්පුව හරි මාකට් කරන්නයි තියෙන්නේ මේකයි මේ අපන් පුරෝහිත පිසාචයා එහෙමයි හෝම්පාලයි මගේ මේ අබග්ග අසනීපේ දන්නේ මායි උඹයි අර දොස්තර නෝනයි විතරයි එහෙමයි වෙන කවුරු හරි කාගේ හරි කනකට මේ වචනයක් පිටකොල්ලා තිබ්බොත් උඹ මම ජාඩි දානවා දැනගන් එහෙමයි දැඩි වැඩකරාවි මේ සුරන් නරේන්ද්‍රයානේදී මොකද බල ඉනා වෙන්නේ ඊගාවෙන් එන සීනාවක් එනවා මේ වාට්ටු පැත්තට අර මොකෝ දන්නේ නේ පස්සාන් දාසකට සනීප වෙන්න අවසර දේවයන් වහන්සේ අපේ අහවල් වින්නැහියක් වුණාද ඔබතුමාට අයියෝ අපි මේ දැනුයි නෙව දැනගත්තේ බලන්ටවත් බැරි අජූව තැනක දෙල් ගෙඩියක් විතර ලොකු ගෙඩියක් ඇවිත්ත කියන්න ඔබතුමාගේ අපේ අපෝ මොකෑ උනේ මේ
මේ නරේන්ද්‍රයානනේ ආන් අරය කෙහෙල්ලවරි දොඩන් යන්න මුළු තැන්ගේ සේනාවයි විස්කෝතු කෝඩියල් යන්න අන්තප්පුරේ සේනාවයි එනවා. මට ඒ විතරක් සලු වඩනයාගේ බජාර එකයි බත් වඩනයාගේ බජාර එකයි. එතකොට උයම් පල්ලොයි බන්දි පට්ටය ඔක්කොමත් එනවා. කෝඩම් මෙතන හිටපු අර නින්දිත වල් උගුඩුව. පුරෝහිත මෙන්න බොට කතා කරනවා නරේන්ද්‍රයා. ඇබල අසූචි පනුවෝ. මොට මම කිව්ව නේද මේ ගැන වචනයක් කාටවත් කියන්න එපා කියලා. වචනයක් කියන්න එපා කිව්වද? පෝස්ටර් ගහන්න එපා කිව්වේ නේනේ. හරි නරේන්ද්‍රයානේ ඕ මාලිගේ දොර කොටම ගහලා තිබ්බ පෝස්ටරෙන් තමයි අපිත් සිද්ධිය දැනගත්තේ. ඕ